මේ ඔයාලා දකින්නේ ඔන්න නුවරඑළියේ ඔයාලට නතර වෙන්න පුළුවන් තවත් ලස්සනම ලස්සන ඉතාම පිරිසිදුවට තියෙන බංගලාවක්. ඉතින් මෙතන ඔයාලා 12 දෙනෙක් 15 දෙනෙක් අතර පිරිසකට නතර වෙන්න පුළුවන්. නවතන් පහසුකම් ගන්න පුළුවන්. ඉතින් අපි මුලින් ඇතුළට ආපුවාම මේ ලොබි ඒරියා එක තියෙනවා ලස්සනටම. ඊට පස්සේ ඇටච් බාත්රූම් එක රූම්ස් 4ක් තියෙනවා මේකෙදි ඔයාලට පේන විදිහටම. අපි දැක්ක පළවෙනි රූම් එකේ 4 දෙනෙක් ඉන්න පුළුවන් ඇටච් බාත්රූම් එක තියෙනවා. ඊළඟ රූම් එකෙත් 4 දෙනෙක් ඉන්න පුළුවන් ඇටච් බාත්රූම් එක තියෙනවා. මෙතන ඔයාලා 3 දෙනෙකුට ඉන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙතන ඔයාලා 3 දෙනෙකුට ඉන්න පුළුවන් සෝෆා හසුවට. මෙතන කිං සයිස් බෙඩ් එකක් තියෙනවා. ටවල් රැග් එක තියෙන හැම රූම් එකකටම ඒ වගේම ඩ්‍රෙසින් ටේබල් එක තියෙනවා. මේ වගේ ඇටච් බාත්රූම් එකක් තියෙනවා. මේ බාත්රූම් එක ගැන කියන්න ඕනේ හරිම පිරිසිදුවට තියෙනවා. ඉතාලම පිරිසිදුවට තියෙන බංගලාවක් තමයි මෙතන. ඉතින් ඔන්න ඔයාලට මේ රූම් එකේ 3 දෙනෙක් ඉන්න පුළුවන්. මෙතනත් ඇටච් බාත්රූම් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට. ඉතින් කලින් මම කිව්වා වගේම මෙතන රූම්ස් 4ක් තියෙන මේ බංගලෝ එකේ. රූම්ස් 4 ඇටච් බාත්රූම් 4ක් තියෙනවා. ඔයාලා 12 දෙනෙක්ට සෝෆා හසුවට ඉන්න පුළුවන්. ඔයාලා 15 දෙනෙක්ට වගේ මැනේජ් කරගෙන ඉන්න පුළුවන්. ඉතින් 12ක් 15ක් අතර පිරිසකට සෝෆා හසුවට නතර වෙන්න පුළුවන්. මෙතනත් කිං සයිස් බෙඩ් එකක් තියෙනවා. සිංගල් බෙඩ් එකක් තියෙනවා. මේ තියෙන ඩයිනින් ඒරියා එක ඩයිනින් ටේබල් එක තියෙනවා. එතන ඒ වගේම තමයි. එතකොට මෙතන ඔයාලා කිචන් එක තියෙනවා. මෙතනට ඔයාලට කෑම හදාගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි කිචන් එක තියෙන ඔක්කොම බඩු. මෙතන ඔයාලට තියෙන උයා පිහා ගන්න හැම උපකරණයක්ම මෙතන ඔයාලට තියෙනවා. ඉතින් මේ තියෙන කිචන් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් හරිම ලස්සනට මේන්ටේන් වෙන බංගලෝ එකක්. ඔයාලට පේනවා ඇති ලොබි ඒරියා එක මෙන්න මේ විදිහට තමයි තියෙන. හොඳට ඉඩ පහසුකම් ඉඩ කඩ එක ඔක්කොම හරිම ලස්සනට පිරිසිදුවට තියෙන තැනක්. මෙන්න මේ විදිහට තමයි මේ බංගලාව තියෙන්නේ. දැන් නුවරඑළිය එන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කලින් බුක් කරගෙන ඉන්න අමතක කරන්න එපා.